කටිනේ කරන්න ඕනේ. සල්ලි නැති මිනිහෙකුට කටිනේ කෙරියයිද? අපූර්වට පුළුවන්. කරන්න හම්බෙනවද? හම්බෙන්නේ නැති එක නෙති. මිනිස්සු හිතාගෙන ඉන්නේ මිහිඳු හාමුදුරුවෝ එනකොට කිනි බෝල කරක් කරකාවා කියලා. මිහිඳු හාමුදුරුවෝ එනකොට බල්බල් උතාගෙන ආවද? මතක තියාගන්න. සංස්කෘතිය රැකෙන්න ඕන. ආගමික අනන්‍යතාවයන් යම්කිසි විදියකින් තහවුරු වෙන්න ඕන. බහුතරය කටින පිංකම් කරනවා කියලා කියන්නේ කටින පෙරහැරවල් කරන එක. පෙරහැර වෙනයි කටින වෙන. නාගිත හාමුදුරුවෝ කොහොමද කටින පිංකම කරේ? වස්තුම් මාසයක් පුරාවට භික්ෂුන් වහන්සේලාට ආරාධනා කරලා වස්තුම් මාසෙම පේවස් සමාදන් වුණා. පුදුම විදියට සිල් රැක්කා. මොකක් වෙනුවෙන්? කටිනේ වෙනුවෙන්. සිල් රැක්කා කියලා කියන්නේම කය වචන සංවර කරගත්තා. ඔකට දෙන්න තියෙන සරලම පිළිතුර තමයි භෞතික දේවල් වල තියෙන වටිනාකම මත පිං තීරණය කරන්න බෑ. සල්ලි වියදම් කරපු පළියට පිංකම් කරන්න බෑ. සමහර විතාගෙන ඉන්න බුදියාගෙන ඉඳලා නැගිටලා පාන්දර වෙලා කඩන පෙරහැර රුපියල් 100ක් දාපුවම කඩනානි සංසම් වෙනවා කියලා. එහෙම රුපියල් 100ට කඩනානි සංස ගත්තා හැකිද? අප්පුගේ සබන් කැල්ලක් කෙල්ලපුවම කඩනානි සංසම් වෙනවා. එහෙම ඉතින් හාපික් බෝතලයක් කෙල්ලුවට කඩනානි සංසම් වෙනවා. එහෙම හම්බෙන්නේ නැහැ. මොනවාද ඒ වෙනුවෙන් කරලා තියෙන්න ඕනේ? සත්ත පහකවත් දෙයක් ඕනේ නැහැ. මනස මුල්ලලා තියෙන්න ඕනේ. මනෝ පුබ්බංගමා ධම්ම. කර්මය වෙන්නේ චේතනාවමයි. චේතනාහම් භික්ඛවේ කම්මං වදාමි. ඊට පස්සේ ඕකට තව එකක් අටපිරිකර පූජා කරන්න. මෙලෝ සංසාරික වැඩක් තියෙනවා. පන්සලෙන්ම ලුගන්න. දැන් ඔය ඇඳගෙන ඉන්න ඇඳුමට කීය මුළු අටපිරිකරෙම කීයද පන්සලෙන් හාඳුරුවන්ට ටෝක් කරලා ගන්න. 2500 ගන්නවා. නැද්ද? ඇඳගෙන ඉන්න ඇඳුමම 3000ට වැඩි. අටපිරිකරේ 2500. පින්නතුනේ. ඔය ඇත්ත හොඳටම දන්නවනේ ඔය කෑලියට රුපියල්